මේ ප්‍රශ්නයෙන් අහන්නේ පහත ලක්ෂණ අතුරින් ඇන්තොෆයිටාවන්ට ආවේනික ලක්ෂණයක් නොවන්නේ කියලා. පළවෙනි ප්‍රකාශය දීලා තියෙන්නේ කලල කෝෂය කියලා. කලල කෝෂය කියන්නේ මෙන්න මේකට මේක තියෙන ඇන්තොෆයිටා වංශයට විතරයි. ඒ කියන්නේ සපුෂ්ප ශාක වංශයට විතරයි. පුෂ්පහට ගැනීම ඒක නම් කොහොමද ඇන්තොෆයිටා වන්ට විතරයි. ඇන්තොෆයිටා කියන්නේ සපුෂ්ප ශාක. එතකොට ඇන්තොෆයිටාවන් තමයි පුෂ්ප හටගන්නේ. අනිත් අය කාගේවත් පුෂ්ප නැහැ. සංසේචනයෙන් පසු බෘණ ප්‍රෝෂයක් තිබීම ඒකත් හරියටම හරි. මම ඒක වෙන් කරලා කරපු වීඩියෝ එකකුත් තියෙනවා. ඒකේ නෝට් එක තමයි මෙන්න මේ තියෙන්නේ. ඒකේ මම කිව්වා විවෘත බීජක ශාකයි ආවෘත බීජක ශාකවලයි ගත්තොත් ආවෘත බීජක ශාකවල ආරම්භයේ ඉඳන්ම බෘණ පෝෂයක් තියෙනවා. හැබැයි ආවෘත බීජක ශාකවල විවෘත බීජක ශාකවල තමයි ආරම්භයේ ඉඳන්ම බෘණ පෝෂයක් තියෙන්නේ. හැබැයි ආවෘත බීජක ශාකවල සංසේචනයෙන් පස්සේ තමයි බෘණ පෝෂයක් හැදෙන්නේ. මේ දෙකේ වෙනසක් තියෙනවා. ඒක මතක තියාගන්න. ඊට පස්සේ ද්විත සංසේචනයක් තිබීම ඒකත් ඇන්තොෆයිටාවන්ට විතරයි තියෙන්නේ. කල්ල කෝෂයේ ද්විත සංසේචනය ඔයගොල්ලෝ දන්නවනේ. එතකොට ඒකත් ඇන්තොෆයිටාවන්ට විතරයි. පස්වෙනි ප්‍රකාශයේ තියෙන්නේ පුංජාන්මාරු ප්‍රවාහනයේ පරාගනාලයක් තිබීම කියලා. එතකොට ඒක තමයි ඇන්තොෆයිටාවන්ට විතරක් ආවේනික ලක්ෂණයක් නොවන එකට හරි එක. පරාගනාලයක් තිබීම කියන එක ඇන්තොෆයිටාවන්ට විතරක් නෙවෙයි බලන්න බීජ ශාක යටතේ පරාග කණිකා හා ශුක්‍රාණු නිපදවීම යටතේ තියෙනවා. පරාග කණිකාව ප්‍රරෝහණය වන විට විකසනය වන පරාග නාලය මගින් අණ්ඩපය තුල ජායා ජන්මාණු ශාකය තුලට ශුක්‍රාණු එහෙම නැත්නම් පුංජාන්මාණු නිදහස් කරයි කියලා. එතකොට පරාග නාලයකින් මෙහෙම පුංජාන්මාණු ප්‍රවාහනය කරන එක බීජ ශාක වලට පොදු එකක්. එතකොට බීජ ශාක ගත්තාම බීජ ශාක වලට අයිති වෙනවා විවෘත බීජකයි ආවෘත බීජකයි දෙකම. එතකොට ඇන්තොෆයිටාවනුත් ඒකට අයිති වෙනවා. හැබැයි විවෘත බීජාණු ශාකත් ඒකට අයිති වෙන නිසා ඇන්තොෆයිටාවන්ට විතරක් මේක ආවේනිකයි කියලා ගන්න බෑ. ඒ නිසා ඒක තමයි